ආයිබෝවන් අද කතා කරන්න කියලා හිතුනේ දේශපාලන කරළියේ බොහොම මුළුසුමුණු කාරණාවක් පිළිබඳව බොහෝ දෙනා විමසන නිසා මේ කාරණාව උත්තරයක් ලබා දී යයි හිතන නිසා මේ කතාව අපි කතා කළ යුතුයි කියලා අපි හිතනවා. ඒකට හේතුව තමයි ඊයේ දවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පරිශ්‍රයක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයාගේ ආගමන. මම හිතන්නේ මේ පිළිබඳව දේශපාලන විචාරය කරන ඒ වගේම දේශපාලනය ගැන ලියන ඒ වගේම දේශපාලනය ගැන කියවන බොහෝ දෙනෙක් විමසපු කාරණාවක් තමයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ දැන් එකට එකතු වෙලා වැඩ කරනවද කියන කාරණාව. ඔව් අපි එකට එකතු වෙලා වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ නොවැම්බර් මාසයේ 21 වෙනිදා පැවැත්වෙන මේ ආණ්ඩුවට විරෝධී පළමු ජන රැළියේ ජන සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට එකතු වෙලා මේ වැඩ කටයුතු කරනවා. මේ සඳහා මම හිතන්නේ සාකච්ඡා වාර කීපයක් පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් පොදු ජන පෙරමුණේ කාර්යාලයටත් බොහෝ වෙලාවට ගියා. ඒ වගේම සාකච්ඡා පැවැත්වුණා. හැබැයි ඊයේ දවසේ විශේෂත්වය වන්නේ අවුරුදු 10කට පස්සේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා නාමල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානට පැමිණීම. මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානට ඔහුට නුපුරුදු තැනක් දෙවෙයි. එතුමා හොඳට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳට උරුමුදු තැනක්. මොකද එතුමා දේශපාලනය ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඉතින් එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරුම් පුදුම ස්ථානයක් නොවේ. එතුමා කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වෙලා වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරමින් ආණ්ඩුවක් ලබා ගැනීම තැනට යනකම් එතුමාට මේ දේශපාලන ව්‍යාපාරය කරන්නට හැකියාව ලැබුණා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් තමයි පොදු ජන පෙරමුණේ බොහෝ දේශපාලන නායකයන් අත්පොත් තබලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ. ඔවුන්ගේ මහගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේට ඔවුන්ගේ පැමිණීම අරුම් පුදුම කාරණාවක් විදිහට දකින්න උවමනාවක් නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපේ ශාඛා සමිතියේ ඉඳලා ඒ වගේම අනුබද්ධ සංවිධාන නිලධාරීන්ගේ ඉඳලා කොට්ටාස අපේක්ෂකයන්ගේ ඉඳලා පළාත් පාලන ආයතනවල පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ඉඳලා ඒ වගේම හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ඉඳලා ආසන සංවිධායකවරුන්ගේ ඉඳලා දිස්ත්‍රික්කයේ නායකත්වයේ දක්වාම අපේ මේ ව්‍යාපාරය තුළ කොහොම සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ විදිහටම ශාඛා සමිතිය කොට්ටාස අපේක්ෂකයන් පළාත් පාලන ආයතන නියෝජිතයන් ආසන සංවිධායකවරුන් මේ සියලු දෙනාමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ විදිහටම මෙකැනිසම් එක එහෙම නැත්නම් මේ ව්‍යාපාරය බොහොම සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. මේ සක්‍රියව ක්‍රියාත්මක වෙන දේශපාලන ව්‍යාපාර දෙකක් එකම මතයක් වෙනුවෙන් හිට ගැනීම මේ එකතු වීමක් කියලා විශ්වාස කරන්නට යන්න එපා. එකතු වීමක් හෝ වෙන්වීමක් පිළිබඳව කතා කිරීම ඊළඟ ඡන්දයේදී අපි ලබා දිය යුතු කාරණාවක් සේම ඊළඟ ඡන්දයේදී කුමක්ද කළ යුත්තේ කියන කාරණාව දේශපාලනයේ තේරෙන නායකයෝ ඒ සම්බන්ධයෙන් තීන්දුව ගනී. හැබැයි මේ එළියෙන් ඉඳලා දේශපාලනය ගැන කතා කරන අපිට විරුද්ධව ඉන්න ප්‍රතිවාදීන්ගෙන් අපි අහන ප්‍රශ්නයක් තමයි දැන් ඔයගොල්ලෝ එකයි නේද කියලා අහන ප්‍රශ්නේ. ඔව් අපි එකයි. එකම දේශපාලන ව්‍යාපාරයක් හිටපු එකම දේශපාලන ප්‍රතිපත්තියක හිටපු කණ්ඩායම් දෙකක් මතවාදීව වෙනස් වෙමින් කණ්ඩායම් දෙකක් විතර බෙදලා තිබුණා. ඉතින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් හමු වීම අරුම් පුදුම කාරණාවක් නෙවෙයි. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ 21 වෙනිදා මේ ආණ්ඩුවට විරුද්ධව කරන පළවෙනි ජන රැළිය සාර්ථක කරගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් විතරක් නෙවෙයි අනිත් සියලුම දේශපාලන විපක්ෂයේ ඉන්න සියලු දේශපාලන පක්ෂ මේ සඳහා දායකත්වය ලබා දෙනවා. ඒ නිසා ඒ දායකත්වය ලබා දෙන පක්ෂත් එක්ක කොහොමද මේ වැඩපිළිවෙල ඉස්සරහට අරන් යන්නේ කියන කාරණාව සාකච්ඡා කරගන්න තමයි ඊයේ දවසේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් ඒ වගේම ජාතික සංවිධායකවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණුණි.